මම ඉතින් අද යන්නේ නිවාඩු දවසේ චොක්ලට් මෆින් හදන්න. ඉතින් ඔයාලත් මට උදව් කරන්න. මුලින්ම මෙන්න මේ විදිහට බිත්තරයක් අරගෙන බෝල් එකකට දාගන්න. ඊට පස්සේ මේ බිත්තරේ හොඳට පෙරේනකන් ගසා ගන්න ඕනේ. මට බීටර් එකක් නැති හින්දා මම ගෑරුප්පෙන් තමයි මෙහෙම හොඳට ගසා ගන්නේ. මේක නම් විනාඩි 15ක් විතර යනවා ළමයි මාර අමාරුයි. අම්බෝ කම්බලේ යකට තල්නවා වගේ බලන්නකො සද්දේ. අම්බෝ වීඩියෝ එක ඉවරනකම බිත්තරේ මික්ස් කරන එක පෙන්නන්න වෙයි දන්නේ මට. මම මීට කලින් නම් චොක්ලට් මෆින් හදලම නෑ ළමයි. හරියටම සෙට් වෙයිද දන්නේ නෑ. අපි බලමු හදලා. ඔයාලත් ගෙදර මෙහෙම නිකන් ඉන්නකොට කෑම හදනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මේ ගාන විතර වෙනකම් බිත්තරේ හොඳට බීට් කරගන්න ඕනේ. නැත්තම් මෆින් එක හොඳ සොෆ්ට් එකට එන්නේ නෑ. විනාඩි 20ක් විතර මම දැන් බිත්තරේ බීට් කරනවා. ඒ තාම හරියට බීට් වෙලා නැහැ. ඊට පස්සේ හොඳට බීට් කරගත් බිත්තරේට මම සීනි ග්‍රෑම් 100ක් දාගන්නවා. අපේ ගෙදර දුමුරු සීනි ඉවර වෙලා තිබ්බ හින්දා මම සුදු සීනි ටිකත් එකතු කරගත්තා. ඔයාලා කැමති විදිහකට එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට සීනි ටික දිය වෙනකම් හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට මික්ස් වුණ නැත්නම් පැණි රහ එනවා හොඳටම අඩුයි. ඒකින්ද හොඳටම සීනි ටික දිය වෙනකම් මික්ස් කරගන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයකට බැටර් එක ඇවිල්ලා තියෙනවා කියන්නේ සීනි ටික හොඳට දිය වෙලා ළමයි. ඔයාලා කැමති නම් තවත් විනාඩි 5ක් විතර හොඳට සීනි ටික දිය කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට බටර් හරි මාගරින් හරි එහෙම නැත්නම් පොල් තෙල් හරි ග්‍රෑම් 20ක් පොල් තෙල් නම් මිලිලීටර් 20ක් විතර අර බැටර් එකටම දාගන්න. මම නම් මේ ඇස්ට්‍රා එක ෆ්‍රිජ් එකේ තියලා ගත්ත නිසා චූට්ටක් විතර කැට ගහලා තියෙන්නේ. ඒ වුණාට හොඳට මික්ස් කරගන්න පුළුවන්. ඒ මෙන්න මේ විදිහට දාපු ඇස්ට්‍රා ටික මදි වුන නිසා මම ආයෙත් මේකට ඇස්ට්‍රා ටිකක් ඇඩ් කරගත්තා. අතව පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා like කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. අනේ ඉතින් නිකන් තියෙන bell icon එකනේ අනේ. ඔන්න ඔයක ඔබලා දාන්නකෝ. ඊට පස්සේ මෙන්න මේ විදිහට බේකින් සෝඩා තියෙන්නේ. බේකින් සෝඩා තේ හැඳි කාලක් විතර මෙන්න මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. ඒකල හොඳට මික්ස් කරන්න නැත්නම් හොඳට මිශ්‍රණය බේක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එකක් අරගෙන ඒකේ මිලිලීටර් 20ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි මේකට දාන්නේ. මම ගත්ත මේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ පැණි රහ නම් පොඩ්ඩක්වත් නැහැ. එහෙම අවුලක් නැහැ. ඔයාලට ඕන එකක් ගන්න පුළුවන්. ඒකල මෙන්න මේ විදිහට ලුණු චුට්ටකුත් දාගන්න. ලුණු ගොඩාක් දාන්න එපා. ඔයාලා බටර් දාගන්නව නම්. බටර් නැතුව පොල් තෙල් විතරක් දැම්මනම් ඔයාලා ලුණු
ටිකක් වැඩියෙන් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොකෝ පවුඩර් රුයි පාන් පිටි ග්‍රෑම් 90කුයි හොඳට හලාගෙන අර මිශ්‍රණයටම එකතු කරගන්න ඕනේ. හොඳට හලාගත්තේ නැත්නම් කැට ඉතුරු වෙනවා. එතකොට මේ රසක් එන්නේ හරියට. මෙන්න බලන්නකෝ මම බේක් කරගත්ත මෆින් තුන. ඇත්තටම හිතුවට වැඩිය හොඳට ආවා. මං හිතනවා රහට ඇති කියලා. ඇත්තටම මෙන්න මේ විදිහට මට අර මිශ්‍රණයෙන් මෆින් හදාගන්න පුළුවන් උනේ 6යි. මේ උඩින් දාලා තියෙන්නේ white chocolate. මේ බලන්නකො මාර soft එකට ඒක ආවා. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ මේක මැටි කෝප් එක හදනවා නම් අනිවාර්යයෙන්ම කෝප්පේ වටේට ඇස්ට්‍රා හරි ඔයිල් ටිකක් හරි ගා ගන්න. නැත්තම් ගැලවෙන්නේ නැහැ.